සුබ දවසක් හැමෝටම. ඉතින් පාසල් වල උගන්වන ගුරුවරුන්ට ඕන වෙන පුංචි වෙබ් බේස්ඩ් ඇප්ලිකේෂන් එකක් හදලා තියෙනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ගැන. මේ තියෙන මගේ බ්ලොග් එක ruwansa.blogspot.com උඩ පේනවා ඇති URL එක තියෙනවා. මේ බ්ලොග් එකට ඇවිල්ලා මේකේ තියෙනවා මේ ඩිජිටල් පැවරුම් කියලා එකක් පේනවා ඇති. මම මොබයිල් ෆෝන් එකෙන් කරලා පෙන්නන්නේ. මේ ඩිජිටල් පැවරුම් කෙනෙක් ක්ලික් කරපුවාම අපිට පුළුවන් ළමයින්ට ඇගීමක් පැවරුමක් තනියම කරන්න පුළුවන් වෙන්න පරිගණකයේ භාවිතයෙන් කරන්න පුළුවන් වෙන හදලා දෙන්න. එතකොට මේක අර අපි සාමාන්‍ය LMS එක ක්විස් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. රයිට්? ඉතින් මගේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට එනවා. මෙතනින් ඔබෙන් අහනවා ඔබේ නම මොකක්ද? ඔබේ ඊමේල් ලිපිනය මොකක්ද? ඔබ වැඩ කරන ආයතනය මොකක්ද? පාසලේ නම මොකක්ද? ඒ වගේම මොන ශ්‍රේණිය සඳහාද මේක හදන්නේ? මොන විෂය සඳහාද මේක හදන්නේ? මොන ඒකකයේ සඳහාද මේක හදන්නේ කියලා. එතකොට ඔබට ඒකක පරීක්ෂණ වගේ දේවල් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ සඳහා උනත් මේක යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට යම් නිමාඩුවක් ගන්න දවසක් තියෙනවා නම් අර කඩදාසියේ ලියලා දෙන පැවරුම වෙනුවට මේ ඩිජිටල් පැවරුම හදලා ඉවරලා ස්මාර්ට් බෝඩ් එක හරි එහෙම නැත්නම් පරිගණක විද්‍යාගාරයක් කරන විද්‍යාගාරේ හරි ළමයින්ට තනියෙන් මේක කරන්න ලබා දෙන්න පුළුවන්. IT ගුරුවරුන්ට විශේෂයෙන් මේකේ අවස්ථාව ලබා ගන්න පුළුවන්. තමන්ට ඉස්කෝලේ යන්න බැරි වුණත් ඒ පාඩම ආවරණය කරගැනීමේ හැකියාවක් මේකෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක වැඩ කරන්නේ මෙහෙමයි. මේ මූලික තොරතුරු ටික පිරෙව්වට පස්සේ මේ add question කියලා එකක් තියෙනවා. මේ add question එක ප්‍රෙස් කරපුවම මයෙන් අහනවා මට අවශ්‍ය මොන ආකාරයේ ප්‍රශ්නයක්ද කියලා. multiple choice පුළුවන්. එහෙම නැත්නම් fill in the blank පුළුවන්. true false තෝරන්න පුළුවන්. matching pairs පුළුවන්. සිංහලෙන් කියනවා නම් බහුවර්ණ හිස්තැන් පුරවන්න, සත්‍ය අසත්‍යතාවය දක්වන්න සහ යුගල ගලපන්න තියෙනවා. ඉතින් මම මෙතනින් මේලා ගන්න ලේසිම එක true and false කියන එක. මම true false එක ගන්නවා. ඊට පස්සේ මම ගන්න next බොත්තම බොනවා. දැන් මගෙන් අහනවා ස්ටේට්මන්ට් එක මොකද්ද? ප්‍රකාශය මොකක්ද? ප්‍රකාශ උඩ ක්ලික් කරලා ඔබට කැමති භාෂාවකින් ටයිප් කරන්න පුළුවන්. සිංහලෙන් හෝ දෙමළෙන් හෝ ඉංග්‍රීසියෙන් කැමති භාෂාවකින් ටයිප් කරන්න පුළුවන්. අපි හිතමුකෝ අරලිය පෙති පහක මල කිව්වන් සරල දෙයක් ගන්න මෙහෙම. ගහලා ඉතින් මේක සත්‍ය නම් අපිට මෙතනින් true තේරුව හැකි. අසත්‍ය නම් මේක false කියලා තේරුව හැකි. right? ඉතින් අපි මෙතන true හරි false එක තෝරලා next කරපුවාම ඒ question එක ඔන්න add වුණා. ඉතින් අපිට නැවත question එකක් ඕන නම් නැවතත් add question ගියා. මෙතනින් තේරුව type එක මොකක්ද කියලා fill in the blank නම් fill in the blank කියලා ගත්තා. next කරා. දැන් ඔන්න අපේ වාක්‍ය ගහ ගන්න තියෙන්නේ. මම ගහනවා ලංකාවේ ජාතික සත්වයා උත්තරය වෙන එක මම ගහන්න ඕනේ කොටු වරහණක් ඇතුලේ. right? තාමින දඬුලේනා මම දඬුලේනා කියලා ගහ ගන්න නිසා දඬුලේනා ඊට පස්සේ මම කොටු වරහන් නැවත ගහලා වාක්‍ය සම්පූර්ණ කරනවා ලෙස සැලකේ කියලා. right? ඊට පස්සේ මම මේක next කවපුවාම question එකක් විතර add වෙනවා. එතකොට අර අපි කොටු වරහන් ඇතුලේ ගහපු කොටස හිස් තැනක් වශයෙන් add වෙලා තියෙනවා. ළමයාට ඒක පුරවා ගන්න පුළුවන්. නැවතත් ඕන නැවත add question ගියා. මෙතනින් මම ගන්නවා matching pairs ඕන matching pairs ගන්න. MCQ ඕන නම් MCQ ගන්න. මම MCQ එකක් ගන්නම්. next කරගන්නවා. අපේ question එක මොකක්ද? මම කියනවා 12 පහෙන් බෙදු විට පිළිතුර වන්නේ කියලා. ඊට පස්සේ මම next කරගන්නවා. මගේ පළවෙනි ආන්සර් එක වෙන්න ඕනේ මොකක්ද? අපි හිතමු මට ඕනේ පළවෙනි ආන්සර් එක 4 කියලා. සෙකන්ඩ් ආන්සර් එක වෙන්න ඕනේ අපි හිතමුකෝ 2.5 කියලා. ඊළඟ ආන්සර් එක වෙන්න ඕනේ 2යි කියලා. ඊළඟ ආන්සර් එක වෙන්න ඕනේ 3යි කියලා. ඊළඟ ආන්සර් එක වෙන්න ඕනේ ගාන 4 ඉවරයි. ඊළඟට මම දාන්න ඕනේ මොකක්ද හරි උත්තරය කියලා. ඉතින් හරි උත්තරයක් ඔබ ගැහුවා නම් මෙතනින් ඔබට තියෙන්නේ හරි උත්තරේ අංකය ගන්න. කීවෙනි උත්තරේද හරි එක. මම රැන්ඩම් දැම්මේ. අපි හිතමු දෙවෙනි උත්තරේ හරි කියලා හිතනවා නම් අංක 2 ගහන්න ගහලා next එක දෙන්න. එතකොට question එක ඔය විදිහට add වෙනවා. හරි matching pair එකත් ඒ වගේම තමයි add question ගිහිල්ලා question type එකට මෙතනින් matching pairs කියලා තෝරලා next කරාම අපෙන් අහනවා යුගල කීයක් තියෙනවද? වාක්‍ය යුගල කීයක් තියෙනවද? A පැත්තේ කීයක් තියෙනවද? B පැත්තේ කීයක් තියෙනවද? අපි හිතමු යුගල ඔක්කොම තියෙන්න ඕනේ 3ක් මට. එහෙනම් අංක 3 ගහ ගන්නවා. ගහලා next කරනවා. right? වම් පැත්තේ මොකද තියෙන්නේ? පරම්පරා ටික මම ගන්නවා. 1 පරම්පරාව
පිළිතුර වෙන්න ඕනේ රික්ත නල කියන එක. ඊට දෙවෙනි පරම්පරාවට ගහ ගන්නවා දෙවන පරම්පරාව. අපි එකේ ගහනවා ට්‍රාන්සිස්ටර් කියලා. ඊට තුන්වෙනි පරම්පරාව ගහ ගන්නවා. ඒකට අපි ගහනවා අනුකලිත පරිපත කියලා. නෙක්ස්ට් කර ගන්නවා. ඔන්න ක්වෙක්ෂන් එක ඇඩ් වුණා. දැන් මෙහෙම දාගත්තට පස්සේ අපිට තියෙන්නේ මෙතන මේ ප්‍රිවිව් ක්වෙක්ස් කියනක ඔබන්න. ප්‍රිවිව් එක ඔප්පුවම මෙන්න අපි හදාගත්තු ක්විස් එක මේ විදිහට පෙන්නනවා. අරලිය පෙති පහක මලකි true false තියෙනවා. true නම් true, false නම් false ක්ලික් කරන්න පුළුවන්. මම ඔන්න true කියලා දාගන්නවා. ලංකාවේ ජාතික සත්වයා ලෙස සැලකේ. උත්තරේ අපි දන්නවා දඬු ලේනා. එහෙනම් දඬු ලේනා කියලා ගහ ගන්නවා. 12 පහෙන් බෙදුවම උත්තරේ කීයක් වෙන්න ඕනේද? 2.5. ඔන්න මැචින් පෙයාර්ස් තියෙනවා. පළවෙනි පරම්පරාවට ගැලපෙන්නේ මොකක්ද? රික්ත නල මංගලා ගත්තා. දෙවෙනි පරම්පරාවට ගැලපෙන උත්තරේ මොකක්ද? ට්‍රාන්සිස්ටරය. තුන්වෙනි පරම්පරාවට ගැලපෙන්නේ මොකක්ද? අනුකූලිත පරිපත. මම මේක වරද්දලා පෙන්නන්නම්. මේ විදිහට මොකද වෙන්නේ කියලා පෙන්නන්න ඕන නිසා මම ඔන්න ඔය දෙක වැරද්දුවා. වරද්දලා මොකද කරන්නේ මෙතන? චෙක් ආන්සර් කියනක ඔබනවා. චෙක් ආන්සර් කියද්දී ඔබ මට මොකද වෙන්නේ මෙයා? මගේ හරි උත්තර කොළ පාටින් පෙන්නනවා. වැරදි උත්තර මේ වගේ රතු පාටින් පෙන්නනවා. ඒ වගේම මෙයා ක්ලික් කරපුවම අපිට කීයක් හරිද කියලා පොඩි මෙසේජ් එකකුත් දෙනවා. රයිට්? ඊට පස්සේ මට ඕනනම් පුළුවන් මෙතන නැවත ක්ලික් කරලා ඒ මගේ වැරදි නිවැරදි කරලා නැවත චෙක් කරලා බලන්න. එතකොට මේ විදිහට සම්පූර්ණ කරගන්න පුළුවන්. අපේ ක්වෙක්ෂන් ටික ඔක්කොම හරි ගස්ස ගන්න පුළුවන්. හරි. එතකොට මේ හදාගත්ත එක වතාවක් හැදුවට පස්සේ මේ ඩවුන්ලෝඩ් ක්විස් කියන එක ඔබලා මට පුළුවන් මගේ ලෝකල් ස්ටෝරේජ් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ෆෝන් එකට හරි කම්පියුටර් හරි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ෆයිල් එක අපේ WhatsApp හරහා හරි Google Drive එක හරහා හරි ෂෙයා කරගන්න පුළුවන් අපිට. දරුවොත් එක්ක හරි අපේ අනිත් ගුරුතුත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. එයාලට ඒක ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඩිරෙක්ට්ලි අර හදාගත්ත ක්විස් එකම පාවිච්චි කරන්න පුළුවන්. රයිට්? අර හදාගත්ත ක්විස් එක එහෙම් පිටින්ම භාවිත කරන්න පුළුවන් එයාලට උත්තර ලියන්න මේ විදිහට. එතකොට එක වතාවක් ක්විස් එකක් හදුවොත් එක ගුරුවරයෙක් ඒක ෂෙයා කරගත්තොත් ඉතින් කට්ටිය බෙදාගෙන වැඩ කරොත් එහෙම බොහොම ලේසියෙන් මේකට අවශ්‍ය උත්තර ටික ඔක්කොම හදා ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඕක තමයි හදලා තියෙන දැනට මගේ බ්ලොග් එකේ. මීට අමතරව තව කැමති කෙනෙක් ඉන්නවනම් මේ learn with Jiva කෙනෙක් ක්ලික් කරපුවාම මේකේ තව ගොඩාක් බලා ගන්න පුළුවන් ඔයාලට. හැදමින් යන දේවල් තියෙනවා, හදමින් යන දේවල් තියෙනවා. සිංහල ප්‍රහේලිකාවක් හදලා තියෙනවා. පසල් එකක් හදලා තියෙනවා මේ විදිහට. ඉතින් මේකේ පසල් එකේ උත්තර ලියන්න යන්න පුළුවන්. මේකේ සිංහල භාෂාවේ පුංචි ගැටලුවක් තියෙන නිසා මම තව ඩෙවලොප් කරමින් යන ගමන් තියෙන. ඒකේ ඉංග්‍රීසි භාෂාවේ ගැටලුවක් නැහැ. ඒ වගේමයි ඔයගොල්ලෝ මේකේ පසල් එක ඔයගොල්ලෝම නිර්මාණය කරනවා නම් මෙච්චර ගැටලුවක් එන්නේ නැහැ. මේකේ මම යන්නම් පසල් මේකර් කියන මෙන්න මේ ලින්ක් එකට. ඒ ගියපුවාම මෙතන මට තියෙන මේ වින්ඩෝ එක තියෙන්නේ ප්‍රහේලිකාවක් මට හදාගන්න අවශ්‍ය වචන සහ ඒ වචනයට අදාළ ඉංගිය. දැන් අපි දන්න උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ගමු හචිකෝ කියන වචනයක අපි ගහුවොත් එහෙම හචිකෝ කියන අපි දන්නවා ජපානයේ දුම්රිය ස්ථානයක් ගාව හදපු සුනකයෙකුගේ ස්මාරකයක් කියලා. එහෙනම් අපි ගහනවා වචනේ හචිකෝ හින්ට් එක වෙන්නේ ජපාන දුම්රියපලක් ආසන්නයේ ඉදිකර ඇති සුනකයෙකුගේ පිළිරුවකි. එතකොට නැත්නම් සුනක පිළිරුවේ නම එහෙම අපි දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඇමරිකාවේ ඇති ප්‍රසිද්ධම පිළිරුවේ නම. ඒ වගේ අපිට දාන්න පුළුවන්. දාලා වචනය දාන්න පුළුවන්. දාලා මෙතනින් පුළුවන් horizontal ද vertical ද එහෙම නැත්නම් auto ද කියලා. ඒ කියන්නේ මේ ප්‍රහේලිකාවේ මේ වචනේ පෙන්වන්න ඕනේ හරස් අතරද දික් අතරද එහෙම නැත්නම් ස්වයංක්‍රීයව තීරණය කරන්න පුළුවන් software එකකට කියලා. ඉතින් එතකොට මෙතන ඔබ විස්තර ටික ගහලා ඕනේ භාෂාවකින් පුළුවන් මේක හදා ගන්න. ඇඩ් කරපුවාම මේ විදිහට ටේබල් එකට මේක ඇඩ් වෙනවා. මේ තමන්ට අවශ්‍ය ක්විස් ගණනක් මේකට දාලා මේ save CSV කියන එක ගත්තාම මේක ඔබේ මොබයිල් ෆෝන් එකට සේව් වෙනවා නැත්නම් කම්පියුටරේට සේව් වෙනවා. ඒ සේව් කරගත්තට පස්සේ නැවතත් මෙතනින් home කියන එකට ගිහිල්ලා මේ choose file කියන එකට ගිහිල්ලා ඔබට පුළුවන් ඒ download කරගත්ත ෆයිල් එක CSV එක තෝරලා මේ වගේ පසල් එක හදා ගන්න පුළුවන්. දැන් මම අර ගහපු යමේ කියන එක මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඒක වචනයක් විතරක් ගහපු හින්දා මේක ඔබට පුළුවන් මේ විදිහට precise කරගන්න බලන්න ඇහැට පේන විදිහට. ඊට අමතරව මේකේ වර්ණ වෙනස් කරගැනීමේ හැකියාවක් දීලා තියෙනවා. background color එක ඔබට පේනවා ඇති. වෙනස් වෙන background color එක මේ ඇහැට පහසු විදිහට හදා ගන්න පුළුවන්. එතකොට ඔබට
උත්තර තේරෙන්නේ නැත්නම් මේ පීක් කියන කොබල පස් වතාවකදී ඔබට මේකේ අකුරු පුරව ගන්න පුළුවන් මෙහෙම උදව්වක් වශයෙන් පීක්ස් 5ක් දීලා තියෙනවා. ඒ පීක්ස් 5න් පස්සේ මුකුත් ලැබෙන්නේ නැහැ. ඒතකොට ඔබ නිවැරදිව අකුරක් ටයිප් කරොත් ඒකට ස්කෝර් එකක් හැදෙනවා. ස්කෝර් හදාගත්තට පස්සේ ඒක සබ්මිට් කරලා Google Applet එකක් හරහා මේ ඔන්ලයින් ඩ්‍රයිව් එකකටම සේව් වෙන්න හදා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි ඩෙවලොප් වෙමින් යන ගමන් දැනට හැබැයි ඕෆ්ලයින් කෙනෙකුට මේක පාවිච්චි කරන්නත් පුළුවන්, ඔන්ලයින් පාවිච්චි කරන්නත් පුළුවන් බ්ලොග් එකට ආවොත්. ඉතින් මේ වගේ තව ගොඩක් දේවල් හදන්න අදහස තියෙනවා. හදමින් යනවා. ඔයගොල්ලොන්ගෙත් අදහස් තියෙනවා නම් දෙන්න. අලුතෙන් මොනවද හදන්න හොඳ? අලුතෙන් මොන වගේ දේවල් අවශ්‍ය කියලා. එතකොට ඊට අදාළව අපි නිර්මාණ කරගෙන යමු. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. තෙරුවන් සරණයි.